අපි දැන් බලමු vehicle එකක් ඇඩ් කරගන්න විදිය. ඒකට යන්න ඕනේ අපි vehicles page එකට. vehicles page එකට ඇවිල්ලා add vehicle යන්න. add vehicle ආවට පස්සේ මෙහෙම window එකක් එනවා. එතන vehicle origin කියලා කියන්නේ අපිට පුළුවන් මෙතන select කරන්න දැන්ට ලංකාවේ registered වාහනයක්ද නැත්නම් import කරපු වාහනයක්ද කියන එක. ඒක අනුව මෙතන LC number එකයි මෙතන number plate එකයි change වෙනවා. මම imported select කරනවා. chassis number එකට book number එකක් දෙනවා. LC number එකට number එකක් දෙනවා. ඔයගොල්ලෝ ඇත්තනම් plus දාන්න ඔයගොල්ලෝගේ වාහනවල title එකට දෙනවා. Kia Sonet 2025. category එක select කරනවා මම car. category එක select කරාම type එක එනවා. මේක SUV එකක්. power range එක මොකක් හරි මම select කරනවා. ඔයගොල්ලෝ ඇත්තේ select කරගන්න. brand එක මම search කරා Kia Sonet. model එක Sonet. color එක black කියලා නිකන් දෙන්නා. ඊයේ එක දෙනවා 2025. mileage එක 1000 වගේ දාන්න. ඊට පස්සේ තියෙන්නේ ඔයගොල්ලන්ට ඔයගොල්ලෝගේ වාහනේ images ටික upload කරගන්න. මම ඒකට මෙතනින් ගිහිල්ලා මේ වාහනේ images ටික upload කරනවා. අප්ලෝඩ් වෙලා ඉවර වුණාට පස්සේ තව ඩීටේල්ස් වගේක් තියෙනවා. එන්ජින් කැපැසිටි එක, බැටරි කැපැසිටි එක, ඊට පස්සේ බයින් ප්‍රයිස් එක. අපි මෙතන බයින් ප්‍රයිස් එකට දාන්න ඕනේ ඔයගොල්ලන්ට vehicle එකට ගියපු cost එක. අපි හිතමු auction එකෙන් ජපාන් auction එකෙන් ගත්තා කියලා. ඒකට ගියපු cost එක මෙතනට දාන්න. මෙතන දානකොට pricing වලදී අපි මෙතන system එකක් හදලා තියෙනවා KMCR කියලා. KLMCR. ඒ කියන්නේ ඔයගොල්ලන්ට 1000 ගුණාකාර වලට K කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ ලක්ෂ ගුණාකාර වලට L කියලා දාන්න පුළුවන්. මිලියනේ ගුණාකාර වලට M කියලා දාන්න පුළුවන්. කෝටියේ ගුණාකාර වලට CR කියලා දාන්න පුළුවන්. උදාහරණයකට දැන් අපි හිතමුකෝ මේ කාර් එක 1 කෝටියයි 1.1 කෝටි 1.1 කෝටි. එතකොට අපිට පුළුවන් මෙතන දාන්න 1.1 CR කියලා. එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙතන ඔටෝමැටිකලි ඒ අදාළ වැලියු එක ගන්නවා. හරි. අදාළ වැලියු එක ඔටෝමැටිකලි ගන්නවා. මෙතන අපි M දැම්මොත් 1.1 M. L දැම්මොත් L. ඒ කියන්නේ ලක්ෂ වලින් එන්නේ. හරි. මම මෙතන CR දානවා. expected selling price එක. ඒ කියන්නේ අපි profit එක තියාගෙන දෙන්න බලාපොරොත්තු වෙන price එක තමයි අපි මෙතනට දාන්න ඕනේ. අපි හිතමු 1.5 CR. දාන්නේ dummy values ඇත්ත ඒව නෙමෙයි. එතකොට ඊට පස්සේ මෙතන expenses වලට අපිට පුළුවන් ඔයගොල්ලන්ට ගියපු tax එක, ඊට පස්සේ service වලට ගියපු ගණන්, ඒ හැම දෙයක්ම පුළුවන් ඔයගොල්ලන්ට expenses වලට add කරන්න. අපි හිතමු tax එකට 5 lakhs ගියා කියලා 5 L කියලා දැම්මම මෙතන 5 lakhs ගන්නවා. හරි. එතකොට profit එක calculate වෙද්දී ඒ ඔක්කොම අඩු කරලා තමයි ගන්නෙ. හරිද? මේව ඔක්කොම edit කරන්න පුළුවන්. දැන් vehicle එක add කරද්දිම මේව දෙන්න ඕනේ නැහැ. මේ tax එක මෙතන දෙන්න ඕනේ නැහැ. අපිට පස්සේ කරන්නත් පුළුවන්. මේ ටික දෙන්න ඕනේ. මේ ටික දීලා add vehicle දෙන්න. හරි. දැන් අපේ vehicle එක add වෙලා තියෙන්නේ. අපිට පුළුවන් මේ vehicle එකේ අපි add කරපු details බලන්න. ඒක උඩ click කරාම ඔන්න දැන් අපි ඉන්නවා අපි add කරපු vehicle එක ඇතුලේ. හරිද? අර මං expenses දීපු එක මෙතනින් දෙන්නත් පුළුවන්. මෙතන add expenses කියලා මම දෙනවා tax වලට. tax එක දෙනවා 5 lakhs 5L කියලා දැම්මා. save දුන්නා. ඊට පස්සේ අපි හිතමු service එකට යල් 5000ක් ගියා කියලා. දැන් 5000 දාලා දුන්නා. එතකොට ඒ හැම දෙයක්ම අඩු වෙලා තමයි expected profit එක. ඒ කියන්නේ දැන් අපි sell කරන්න ඉන්න price එක දුන්නානේ. sell කරන්න ඉන්න price එක දුන්නා. එතකොට ඒකට අනුව expected profit එක තමයි මෙතන එන්නේ. මේක උඩ hover කරාම ඔයගොල්ලන්ට full price එක පෙන්නනවා.
හරිද? එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේක සෙල් කරාට පස්සේ මේක චේන්ජ් වෙනවා. අපි හිතමු දැන් මේක එක්ස්පෙක්ටඩ් සෙලින් ප්‍රයිස් එකටම දෙන්න බැරි වුණා කියලා. එක්ස්පෙක්ටඩ් ප්‍රයිස් එක දැන් 1.5 CR, හැබැයි අපිට දෙන්න වෙන්නේ 1.45 CR වලට. එතකොට අපි මෙතන මාක් කෑෂ් සෝල් කරද්දී ආපහු තියෙනවා ඇක්චුවල් සෙලින් ප්‍රයිස් එක. මෙතන 1.45 CR දාලා දුන්නට පස්සේ මේ ඔක්කොම ඒ විදිහට කැල්කියුලේට් වෙනවා වැලියුස් වලට අනුව. හරි. හරි. ඔහොම තමයි අපි වාහනයක් ඇඩ් කරගන්නේ සහ එඩිට් කරගන්නත් පුළුවන්. එඩිට් කරගන්න නම් එතනින් මේ පේජ් එකෙන්මත් පුළුවන්. මෙතන මේ එඩිට් බටන් එක දුන්නට පස්සේ මේ අපි ඇඩ් කරපු ඩීටේල්ස් ඔක්කොම තියෙනවා. එතනින් එඩිට් කරගන්න පුළුවන්. නැත්නම් ඇතුළට ගිහිල්ලා මෙතන එඩිට් vehicles details උනත් එතනින් එඩිට් කරගන්නත් පුළුවන්. හරි. ඒ විදිහටම මේ ඇඩ් කරපු වාහන ඩිලීට් කරගන්නත් පුළුවන්. මෙතන මේ තියෙන ඩිලීට් බටන් එක දීලා ඩිලීට් කරන්නත් පුළුවන්.